ගරුතර ස්වාමින් වහන්සේලා මහත්ම මහත්මියනි ආදරණීය ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මේ මොහොත ආපදාව තුල කරවටක් රටක් ලස අප ගිලී ඇති අවස්ථාවයි. එසේ වූ පමණින් අප අර්බුදයේ ගිලී මිය යා යුතු නෑ. මේ වනාහි මනුෂ්‍යත්වයෙන් සහ නොසැලෙන දිරියෙන් අප නැගී සිටිය යුතු මොහොතයි. ඒ පැමිණ ඇත්තේ ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මොහොතක්. දෛවෝපගත ලෙස හදිසි ගංවතුර තත්ත්වයක් අපේ රටේ පළාත් ගණනාවක් යට කර අවසන්. පැය කිහිපයක් තුලදී අපේ සහෝදර ජනතාවට ජීවිතය සහ නිවහන යන දෙකම අහිමි වී ගොස් තිබෙනවා. ඔවුන් සඳහා සහෝදරත්වයේ දෑත් දිගු කිරීම සඳහා අගලවත්තේ තරුණ සවිය වූ අප දැන් සුදානම්. අපි තෝරාගෙන ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ ජනතාව සොයා ගොස් ඔවුන්ගේ කඳුළු සුසුම බෙදාගෙන ඔවුන්ගේ අඩුපාඩු ආදිය අප හැකි ඉහළම ආකාරයෙන් විසදා දීමටයි. අගලවත්තේ අපි මේ පිටත්ව යන්නේ ආධාර දෙන්න විතරක් නෙවෙයි. අපි යන්නේ මනුෂ්‍යත්වයේ පණිවිඩය ලබා දෙන්නයි. මිත්‍රවරුනි, එම ප්‍රදේශයේ ජලමට්ටම අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් කිසිදා නොසිතූ ලෙස ඔවුන් මේ මොහොතේ අසරණයි. උදුර ජලකඳට යටවුණු නිවෙස්වලින් බේරී අතට හසු වූ දරුව පමණක් රැගෙන කඳවුරුවලට ගිය අම්මලගේ කඳුළු අපට පේනවා. නායමේ අවදානම නිසා සිය නිවසේම සිරවී උදව්විල්ලා හඟන වැඩිහිටියන්ගේ අදෝනාව අපට තවමත් ඇසෙනවා. වියලි ආහාර කැබැල්ලක් හෝ පිරිසිදු පානීය ජල බෝතලයක් නැතිව බලාපොරොත්තු බිඳුණු අපේ සහෝදර ජනතාව වෙත දැන් අපගේ පිහිට අවශ්‍යයි. ඔවුන් වෙනුවෙන් අපේ හදවත උණුවිය යුතුම මොහොත මෙයයි. මේ මොහොතේදී අපි මනුෂ්‍ය ජීවිත කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නැහැ. මේ ආපදාවෙන් අසරණ වූ සතා සිව්පාව ගැනත් අපේ සිත යොමු විය යුතුයි. තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කතා කිරීමට නොහැකි ඒ අහිංසක ජීවී නිවෙස්වල ගවගාලවල් වල ගංවතුරට හසු වූ තැන්වල පහ මේ මොහොතේ ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. අපේ මානුෂීය මෙහෙයුම සර්ව සම්පූර්ණ වන්නේ ගංවතුරට හසු වුණු සතෙකුට හෝ පොළවේ සිරවුණු සතෙකුට හෝ අවශ්‍ය සහනය ලබා දුන්නොත් පමණයි. අපේ ගමන මිනිස් සහ සත්වයන් සියලු ජීවිත සුරක්ෂිත කිරීමේ ගමනක් විය යුතුයි. මිත්‍රවරුනි, අප අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශයේ තරුණ පිරිස ලෙස මෙවැනි අවස්ථාවක අපි ඒ දුක මාධ්‍යයෙන් නරඹා ශෝක වීම පමණක් ප්‍රමාණවත් නැහැ. මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ පැය කිහිපයක් ඇතුළත මේ මෙහෙයුම සංවිධානය කිරීමට අපට හැකි වුණා. ඒකයි අපේ ශක්තිය. ගම්වාසීන් අපට දුන් ශක්තිය අපමණයි. ඔවුන් තමන්ගේ අගහිඟකම් මොහොතකට අමතක කර මේ තරම් ආහාර, බෙහෙත් ආදී ද්‍රව්‍ය අපට ලබා දුන්නා. ඒ දිරිය පෙරටු කරගෙන යන අපද මෙම අපදා අවස්ථාව සිහියේ තබාගෙන අපගේ සහෝදරයන් වෙත සරණක් වීම සඳහා යා යුතුයි. පළමුවෙන්න ඔබේ ආරක්ෂාව සහතික කරගන්න. අනතුරුදායක ස්ථාන වෙත යාමේදී විපරම් කරන්න. අපි අරගෙන යන වියලි ආහාර, ජලය සහ ඖෂධ නිසි ලෙස පීඩිත ජනතාවට බෙදා දෙන්න. ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ට සෙනෙහස පෙන්වන්න. එයයි ඔවුන්ට මේ මොහොතේ වඩාත්ම වටින්නේ. ඔවුන් තනි නැති බව පෙන්වන්න. අපි යමු මේ අඳුරු මොහොතේ ආලෝකය රැගෙන, සෙනෙහස රැගෙන ඔවුන් වෙත. ඔබ සැමට තෙරුවන් සරණයි.